හැමෝටම සුබ දවසක්. ඉතින් ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ SL Gadget Man YouTube channel එකෙන් අරගෙන එන පළවෙනි gadget build වීඩියෝ එකත් එක්ක. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද මෙන්න මේ වගේ ලස්සන Bluetooth speaker එකක් ගෙදරදීම අඩු මුදලකට පහසුවෙන්ම හදාගන්න කියලා. ඉතින් මේක ටියුටෝරියල් වීඩියෝ එකක්. මේ පළවෙනි වීඩියෝ එක පටන් ගන්න. ඉතින් මේ වගේ වීඩියෝ සීරීස් ගොඩක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. දිගටම channel එකත් එක්ක ඉන්න. ඉතින් එහෙනම් අද වීඩියෝ එකට යමු. ඉතින් අපේ වැඩේට අපි පාවිච්චි කරන්න යන්නේ මෙන්න මේ වගේ ගොඩක් cheap Bluetooth headset එකක්. මේක මම eBay එකෙන් ඉස්සෙල්ලාම ගෙනාපු device එකක්. ඉතින් අපි ගලවලා බලමු මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ඊට පස්සේ අපේ වැඩේට මේකේ උපකරණ ටික ගමු. ඒවලට ගලවලා බලමු ඉස්සෙල්ලාම මේකේ PCB එක බලා ගන්න පුළුවන් ගොඩක් ලස්සනට තියෙනවා. ඒ වගේම ගොඩක්ම පොඩි බැටරියක් තියෙනවා මේක ඇතුලේ. නැත්නම් අපි මේක ස්පීකර් එක වෙන් කරලා අරන් අපේ වැඩේට පාවිච්චි කරමු. මෙතනින් මේ වයර් එක කපලා ගන්න කියලා තමයි හිතන්නේ. ඒ වගේම මේ බියර් කෑන් එකත් පාවිච්චි කරන්න ස්පීකර් එක හදන්න. බියර් කෑන් එක කපන්න අපි පේපර් කටර් එක පාවිච්චි කරනවා. ඒ වගේම ස්විච් වලට ඊට පස්සේ DC ජැක් එක පාවිච්චි කරනවා මේක charge කරන්න. ඒවට අවශ්‍ය වෙන විදිහට මම සිදුරු හදාගෙන තියෙන පේපර් කටර් එකකින්. ඒ වගේම මේ බියර් කෑන් එකේ යටම පුෂ් බටන් ස්විච් එකක් මම ඇඩ් කරලා දෙනවා. ඉතින් මේ ස්විච් එක පාවිච්චි කරන්නේ මේ device එක on off කරගන්න. මේ තමයි DC jack එක මම පාවිච්චි කරන මේ DC socket එක මේ device එක charge කරන්න. මේක තමයි ස්විච් එක මේ power amplifier circuit එක on off කරගන්න පාවිච්චි කරන්නේ. The day I die. Hey, swing those hips around. Can't stop, roll back down. My ladies, short, tall, thin or wide, always down and ready to ride. ස්පීකර් එක අයින් කරනවා නතුණා. මෙතන මේව විස්තර කරන්න ඕනේ නැහැ. ඔයාලට බලුවම තේරෙනවා මොකද්ද කරන්න කියලා. ඉතින් වැඩි හොඳට පොඩ්ඩක් විස්තර කරන්න හිතුවා. ඒ වයර් දෙක කෙලින්ම අපි ඇම්ප්ලිෆයර් සර්කිට් එකේ ඔඩියෝ ඉන්පුට් වයර් දෙකට සම්බන්ධ කරනවා. ඒ වගේම මම මේ බැටරිය වෙනුවට ලොකු මිලි ඇම්පියර් 1500ක ෆෝන් බැටරියක් රීප්ලේස් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේකෙන් අපිට වැඩි වෙලාවක් සින්දු ප්ලේ කරන්න වගේ අවස්ථාව ලැබෙනවා.
හරි මම දැන් Bluetooth headset එකේ speaker wire දෙක වෙනුවට වෙනත් wire දෙකක් පාස් කරගත්තා. ටිකක් දිගට තියෙන්න ඕන හින්දා wire එක මේක ටිකක් අමාරු වැඩක්. මගේ බවුත් එකේ ටිප් එකත් ගොඩක් ලොකු හින්දා පාස් වෙන එක ටිකක් අමාරු වැඩක්. ඔයාලා ගොඩක් පොඩි චූටි ටිප් එකක් තියෙන බවුත් එකක් පාවිච්චි කරන්න. ඒකට වැඩේ ලේසි වෙනවා තව ටිකක්. මම මෙන්න මේ විදිහට amplifier circuit එකට Bluetooth headset එකේ output audio output wire දෙක පාස් කරනවා. ඒ වගේම මම මේ ස්පීකර් වයර් දෙකත් මේ විදිහට පාස් කරනවා මේ ඇම්ප්ලිෆයර් බෝඩ් එකේ ඔඩියෝ අවුට්පුට් කියන තැන් දෙකට. තමයි පස්වෙනි වරුණම දැන් ස්පීකරේ වයර් දෙකත් හරි ඔඩියෝ ඉන්පුට් වර්ගයක් හරි දැන් අපිට තියෙන බැටරියේ වයර් ඒ කියන්නේ ඇම්ප්ලිෆයර් බෝඩ් එකට පවර් ඉන්පුට් කරන්න බැටරිය සම්බන්ධ කරගන්න මම මේ විදිහට පොඩ්ඩක් ටෙස්ට් කරලා බලන්නත් එක්ක බැටරියේ වයර් දෙක සම්බන්ධ කරන ඇම්ප්ලිෆයර් බෝඩ් එකට මේකේදී ඔයාලා මතක තියාගන්න ධන ඍණ මාරු කරලා සම්බන්ධ කරන්න එපා ඇම්ප්ලිෆයර් බෝඩ් එකට හානි වෙන්න පුළුවන්. හරි අපි දැන් පොඩ්ඩක් ඔන් කරලා බලමු මේක වැඩ කරනවද කියලා. Power on. හරි මේක සුපිරියටම වැඩ කරනවා. ඉතින් දැන් අපි අපේ වැඩේට කරගන්න මේක පාවිච්චි කරන්න පුළුවන් හොඳටම දැන් තහවුරුයි. හරි එහෙනම් අපි පුෂ් බටන් ස්විච් එක වෙනුවට දැන් අපි අලුතෙන් ඇඩ් කරලා තියෙන ස්විච් එකට වයර් දෙක පාස් කරමු. මේක ටිකක් අමාරු වැඩක් අලුතෙන්ම මේ වගේ වැඩක් කරන කෙනෙකුට. ඒ වගේම ගොඩක් චූටි තුඩක් තියෙන බවුත් එකක් පාවිච්චි කරන්න මේ වැඩේට. මගේ බවුත් එක නම් මේකට කොහොමවත් ගැලපෙන්නේ නැහැ. සෑහෙන අමාරු නම් මේ වයර් දෙක පාස් ගන්න. ඉතින් ගොඩක් පොඩි ටිප් එකක් තියෙන බවුත් එකක් පාවිච්චි කරන්න වැඩ ලේසි වෙයි වැඩේ.
on. Power off. දැන් මම මේ බැටරිය වෙනකොට වෙනම වර්ධයක් කර අපි කලින් ඇඩ් කරපු ලොකු බැටරියට සම්බන්ධ කරන්න යන්නේ. මේ බැටරිය අයින් කරලා දාමු අපි මේක ගොඩක් ධාරිතාවෙන් අඩු බැටරියක්. ඉතින් අපිට තව ලොකු බැටරියක් තියෙන හින්දා මේක තව දුරටත් ඕන වෙන්නේ නැහැ කියලා හිතනවා. මේක ඇත්තටම සෑහෙන පොඩි බැටරියක්. ඔයාලට පේනවා ඇති සෙන්ටිමීටර් දෙකක් විතර දිග. හරි දැන් මම යන්නේ මේකේ ස්විච් එක හයි කරගන්න මේ ඇම්ප්ලිෆයර් බෝඩ් එක ඔන් ඔෆ් කරන්න. මේ ස්විච් එක නැතුව දාලා තිබ්බොත් අපිට මේ බැටරිය නිකම්ම බැහැලා යනවා මේ ඇම්ප්ලිෆයර් බෝඩ් එක වැඩ කරන හින්දා. ස්විච් එක දානම් මම වෙනම තැනක් සිදුරු කරලා හදලා තියෙනවා. එතනට අපි දාමු ස්විච් එක වයර් දෙකක් පාසලා. මම මේ ස්විච් එක දාන්නේ ධන වයර් එක හරහා. ඒ කියන්නේ බැටරියෙන් එන ධන වයර් එක වෙන් කරලා ස්විච් එකක් දාලා ඇම්ප්ලිෆයර් බෝඩ් එකට පාස් කරන්න තමයි යන්නේ. ඉතින් මේවා හයි කරනකොට ගොඩක් හිමීට කරන්න පරිස්සමෙන් ඉවසීමෙන්. මොකද ටින් එක නිකම්ම පොඩි වෙනවා. ඒක හයිය නෑ එච්චර. මේ බැටරිය charge කරන්න මම DC සොකට් එකක් පාවිච්චි කරනවා. මේ සොකට් එක කෙලින්ම බැටරිය ධනයි ඍණයි අග්‍ර දෙකට පාස් කරන්නේ. ඒ වගේම පොඩි LED දෙකක් මම ඉස්සෙල්ලා කිව්වා පාවිච්චි කරනවා කියලා. අර Bluetooth headset එකේ SMD LED දෙක වෙනුවට ඒ දෙක අපි SMD LED දෙක අයින් කරලා දානවා මේ සර්කිට් එකෙන්ම. මේ වගේ පොඩි ස්ට්‍රින්ග් දෙකක් ටියුබ් දෙකක් දාලා ෂෝට් වෙන්නේ නැති වෙන්න ගොඩක් ලස්සනට මේ වැඩේ කරගන්න පුළුවන්.
මේ පාස්සද්දි ධනරින ගැන සැලකිලිමත් වෙන්න ඕන. දැන් මාරුණත් LED බල්බ් පත් වෙන්නේ නැහැ. ඔයාලා දන්නවා ඒක සාමාන්‍ය දෙයක්. හරි ඊට පස්සේ අපි මේ වයර් ඔක්කොම ගැලවෙන්නේ නැති වෙන්න ග්ලූ ගන් එකකින් හොඳට අලවනවා. ඒක ස්විච් එක දාලා ඒ විදිහටම දානවා බැටරි එක අග්ග ෂෝට් එක නැති වෙන්න ග්ලූ ගන් එකකින් ග්ලූ ගන් දාලා නැත්නම් ඔයාලට පුළුවන් වෙන මොනවා හරි ගම් වර්ගයක් පාවිච්චි කරන්න මේ ගම් එක හොයාගන්න නැත්නම්. ඒ වගේම DC ජැක් එකත් ඒ විදිහටම අයි කරගන්න ඕනද. හරි දැන් සෝල්ඩරින් පාර්ට් එක ඉවරයි අපේ වැඩේ. ඉතින් අපිට දැන් තියෙන්නේ මේක ඇසෙම්බල් කරලා කොහොමද කියලා බලන්න. මේ බැටරියත් හෙලවෙන්නේ නැති විදිහට හොඳට අලව ගන්න. ඉතින් Bluetooth headset එකේ සර්කිට් එක ෂෝට් වෙන්නේ නැති වෙන්න මොකද මේ ටින් එක ඇලුමිනියම් හින්දා ෂෝට් වෙන්න පුළුවන් මේක ගෑවුනොත් ඉතින් heat shrink tube එකක් දාලා මේ විදිහට ගොඩක් ආරක්ෂිතව ලස්සනට වැඩේ කරගන්න පුළුවන් අපිට. මම ස්පීකරේ වයර් දෙක දැනට අයින් කරනවා පොඩ්ඩක්. පිටින් එක හයි කරලා උඩින් හයි කරන්න හින්දා ස්පීකරේ. ඉතින් මතක ඇතුව ඇම්ප්ලිෆයර් සර්කිට් එකත් ෂෝට් වෙන්නේ නැති වෙන්න සෙලෝ ටේප් හරි මොකක් හරි හීට් සින්ක් ටියුබ් එක හරි දාලා ගොඩක් ආරක්ෂිතව තියාගන්න නැත්නම් ඇම්ප්ලිෆයර් බෝඩ් එක ෂෝට් වෙන්න පුළුවන් මේ ටින් එකේ ඉඳලා. හරි දැන් ඔක්කොම හරි අපි බලමු මේ ටින් එක හයි කරලා ඉවරුනාම කොහොමද කියලා. බියර් ටින් එකක් පාවිච්චි කරේ බාකෝල ටින් එකක් හොයාගන්න බැරි වුණ හින්දා සහ මේකේ ගොඩක් ලස්සන ඩිසයින් එකක් තියෙනවා. ගොඩක් හොඳට හිර වෙන්න හයි කරගන්න. ඕනනම් ගම් දාගන්නත් පුළුවන්. හැබැයි ස්පීකර් හයි කරලා බලලා ඉවර වෙලා තමයි මේ ඔක්කොම කරන්න ඕනේ. මොකද වැඩ කරේ නැත්නම් එහෙම අපිට ආයි ගලවන්න අමාරු වෙනවා. හරි මම මේ විදිහට ආපහු ස්පීකර් වයර් එක පාස් කරනවා. ඉතින් අපි දැන් අවසාන අධ්‍යයනය ලැබිලා තියෙන්නේ මේ විදිහට ගම් දාලා හොඳට අලව ගන්න ස්පීකර් එක ගැලවෙන්නේ නැති වෙන්න. ඒ වගේම ගොඩක් වටේ තියෙන ගම් එහෙම අයින් කරලා ගොඩක් ලස්සන ෆිනිෂ් එකක් හින්දා හදා ගන්නවා. මේ වීඩියෝ කරන්න මට බියර් කම්පැනි වලින් එහෙම ස්පොන්සර් කරේ එහෙම නැහැ. ඒ ගැන විශේෂයෙන් කියන්න ඕනේ. හරි අපි දැන් ටෙස්ට් කරලා බලමු මේ ස්පීකර් එක කොහොමද වැඩ කරන්නේ කියලා. Power on. Connected.